ස්මාර්ට් පාත් ලර්නින් හරහා අද අපි කතා කරන්න යන්නේ accounting equation කියන important lesson එක ගැන. මේ accounting equation කියන lesson එකත් double entry lesson එක වගේම ගොඩක් important accounting වලදී. එතකොට දැන් අපි මුලින්ම කතා කරමු accounting equation කියන්නේ මොකක්ද කියන එක. Accounting equation is the foundation of accounting. It shows that the total asset of business are always equal to the claims against those assets. accounting equation අපිට මෙන්ෂන් කරන්න පුළුවන් asset equal owners equity plus liabilities or එහෙමත් නැත්නම් අපිට owners equity equal assets minus liabilities කියලා අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මේ accounting equation එකේදී කියන්නේ අනිවාර්යයෙන්ම අපි මොනවා හරි transaction එකක් කරොත් ඒක අපිට මේ asset equal owners equity plus liability එකට දාලා tally කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට plus minus tally වෙලා effect එක 0 වෙන්න ඕනේ කියන එක තමයි මේ accounting equation එකෙන් අපි කතා කරන්නේ. ඉතින් අපිට ඒ equation එක හදාගන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මෙතන mention කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඊළඟ side එකට ගියොත් එහෙම ඒකෙදි කියනවා elements of accounting equation. මම ඉස්සෙල්ලා double entry lesson එක කරද්දිත් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා main elements කීපයක් තියෙනවා අපිට asset, liabilities, expenses, එතකොට income, ඒ වගේ equity, ඒ වගේ elements කීපයක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි මේ elements of the accounting equation එකේදී main element එක asset, liabilities, equity ගන්න පුළුවන් නේ අපිට. ඉතින් asset ගත්තොත් එහෙම asset එකේදී කියන්නේ resource owned by the business that have value. Resource owned by the business that have value. ඒ කියන්නේ value එකක් තියෙන ඕනම resource එකක් ව්‍යාපාරයේ සතුට තියෙන ඕනම resource එකක් අපිට asset එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට example ගත්තොත් cash, bank balance, building, motor vehicles, furniture, inventory, ඒ කියන්නේ stock එක, debtor, account receivable අපිට මේවා ගන්න පුළුවන් asset විදියට. ඕගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගද්දි තව මේක තේරුම් යනවා මේ asset කියන එකත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් current asset and non current asset කියලා. ඒකත් මම පාඩමකින් අරන් එන්නම්. එතකොට දැන් මෙතන current and non current asset දෙකම තියෙනවා. accounting equation එකට මේ asset කියන දේ කොහොමද effect වෙන්නේ කියන එක මම කියලා දෙන්නම් ඉස්සරහට. ඒ වගේම තමයි liabilities දෙවෙනි එක amount owed by business to outsiders. ඒ කියන්නේ අපි පිට outsiders ලට ණයයි නම් අපි ඒක liability එකක් කියලා කියනවා. අපිට example ගත්තොත් bank loan, creditors කියන්නේ account payable, outstanding expenses මේවා අපිට liabilities විදියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි owner's equity. The owner claim on the business assets තමයි අපි equity කියලා හඳුන්වන්නේ. equity එකේදී දැන් මම කලින් ඔයාලට කිව්වා අර main accounts විදියට මම කලින් පාඩමේදීත් double entry උගන්වනකොටත් ඔයාලට කියලා දුන්නා. owners ඒ කියන්නේ අපිට income එතකොට expenses ඒව ගැන කිව්වනේ. හැබැයි දැන් මෙතන මේ කතා කරපු තුන අතරේ අපිට income expenses ගැන අපි කතා කරේ නැහැ. කෙලින්ම asset කතා කරලා liabilities කතා කරලා ඊළඟට තමයි අපි owners equity වලට ආවේ. දැන් owners equity එක ඇතුලේ මේ income එක expense එක ඇතුළත් වෙනවා. ඒක මම පෙන්නන්නම්. owners equity එකේදී මේ capital කියන එක අපි මොන හරි දෙයක් ඉන්වෙස්ට් කරද්දී මුලින්ම අපි කොහොමද ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලානේ බිස්නස් එකක් පටන් ගන්නෙ. ඒක කෑෂ් වෙන්න පුළුවන්, ඒක ෆර්නිචර්ස් වෙන්න පුළුවන්, ඒක මොනවා හරි දෙයක් ඉන්වෙස්ට් කරලා අපි පටන් ගන්න ඒක කැපිටල් එකක්. ඊට පස්සේ ඒ වගේම තමයි ප්‍රොෆිට් එක. ප්‍රොෆිට් එක කතා කරොත් ප්‍රොෆිට් එකේදී තමයි අර මම කිව්වේ ඉන්කම් එක එක්ස්පෙන්ස් එක ඉන්ක්ලූඩ් වෙන්නේ. මොකද අපි ප්‍රොෆිට් එක කැල් කරද්දී ඔයාලා දන්න දෙයක් තමයි ප්‍රොෆිට් කියන්නේ ඉන්කම් එකෙන් එක්ස්පෙන්සස් අඩු වුනහම එන අගය.
ඒ වගේම ඩ්‍රෝවිංස් අපි අඩු කරනවා. ඩ්‍රෝවිංස් අඩු කරනවා කියන්නේ මේ ඩ්‍රෝවිංස් කියන්නේ මොකක්ද? ඩ්‍රෝවිංස් කියන්නේ අපි ඒ කියන්නේ දැන් අපි ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට ඔයාලට ඕන වෙනවා ව්‍යාපාරයේ තියෙන ස්ටොක් එක අපි හිතමුකෝ මේ ඔයා කරගෙන යන්නේ මේස නිපදවීමේ ව්‍යාපාරයක්. එතකොට ඔයාට ඕන වෙනවා ඔයාගේ පර්සනල් යූස් එකට ඔයාට මේසයක් ගන්න, ටේබල් එකක් ගන්න. එතකොට ඔයා මේ ටේබල් එක පර්සනල් යූස් එකට ගත්තාම ඒක ඩ්‍රෝවිං එකක්. ඩ්‍රෝවිං එකක්. එතකොට ඒක ගැනිලි. එතකොට ඒක අපේ හිමිකම අඩුවීමක්. ඒ වගේම තමයි මේ කැපිටල් එක ඇතුලේ මේකත් ඉන්ක්ලූඩ් වෙන ඇඩිෂනල් කැපිටල් කියලා. ඒ කියන්නේ දැන් ඔයා බිස්නස් එක කරගෙන යනකොට ඔයාට හිතෙනවා මම රුපියල් තව 10000ක් දාන්න ඕනේ. එතකොට ඒ 10000 ඇඩිෂනල් කැපිටල් එකක්. මැදදී දාන කැපිටල් එකක්. එහෙම නැත්නම් ඔයාගේ පෞද්ගලික යූස් එක තදා තිබ්බ මේසයක් ඔයා ඒකට දානවා. ඒකත් ඇඩිෂනල් කැපිටල් එකක්. දැන් මං හිතනවා ඔයාලට තේරුණා කියලා මේ ඕනර්ස් ඉක්විටි එක හැදුනේ කැපිටල් ප්ලස් ප්‍රොෆිට් මයිනස් ඩ්‍රෝවින්ස් කොහොමද ඒක හැදුනේ කියන එක. ඊළඟට අපි කතා කරන්න යන්නේ effect of business transaction ගැන. effect of business transaction එකේදී මම මෙහෙම explain කරන්නම්. transaction ඒකෙන් මොකක්ද effect එක accounting equation එකට. පළවෙනි එක තමයි owners introduce capital. owners introduce capital. owners introduce capital කියන්නේ මම කිව්වා අර ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් දාලානේ කොහොමත් අපි ව්‍යාපාරයක් කම්පැනි එකක් පටන් ගන්න. එතකොට ඕනර් ඉන්ට්‍රොඩියුස් කැපිටල් කියන්නේ එතකොට අපේ ඇසට් එක තමයි වැඩි වෙන්නේ. මොකද අපි කෑෂ් හරි එහෙම දැම්මොත් මොනවා හරි ෆර්නිචර් හරි අපේ ඇසට් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ ඇසට් එක වැඩි වෙනවා වගේම තමයි ඉක්විටි එකත් වැඩි වෙනවා. මොකද ඒක අපේ හිමිකම. එතකොට අපි ඇසට් එක ප්ලස් අපි හිතමු ලක්ෂයකින් දැම්මා කියලා ප්ලස් ලක්ෂයයි 1 lakh and equity plus 1 lakh. එතකොට දැන් අපේ පැත්ත ඒ කියන්නේ පැති දෙකම accounting equation එක asset equal equity plus liabilities නේ equal වෙලා තියෙනවනේ. එතකොට asset එක ලක්ෂයයි නම් equity එකත් ලක්ෂයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට අපේ accounting equation එක අනුව ඒක equal වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි business earns income කියන එක. business earn income ගත්තොත් බිස්නස් එකක් ඉන්කම් එකක් earn කරනවා. හරි. අපිට ඉන්කම් එක earn වෙනකොට ඉන්කම් කියන්නේ මොකක්ද? ඉන්කම් කියන්නේ අපේ ඉක්විටි එකේ වැඩිවීමක්. එතකොට අපිට ඉක්විටි එක ප්ලස් කරලා දක්වන්න පුළුවන්. මොකද මම කිව්වා ප්‍රොෆිට් එක හැදෙන්නේ ඉන්කම් මයිනස් එක්ස්පෙන්සස් වලින්. එතකොට අපේ ඉක්විටි එක වැඩි කරලා අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ business income expenses. ඒ වගේම තමයි expenses එකක් කියන්නේ අපේ equity එක මොකක්ද? අඩුවීමක්. equity එක අඩුවීමක්. එතකොට ඒ වගේම owners withdraw cash drawings මං කිව්වේ ඒක අපේ මොකද්ද? owner withdraw cash නේ. cash කියන්නේ අපේ asset එකක්නේ. asset එක අඩු වෙනවා. ඒ වගේම අපේ equity එකත් අඩු වෙනවා. ඇයි? drawings කියන්නේ equity එක අඩු වෙන එකක්. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි purchase on credit. අපි purchase කරනවා purchase on credit. එතකොට අපි මොනවා හරි purchase කරද්දී ඒක අපේ asset එකට එකතු වෙනවා. asset වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි cash දීලාද purchase කරන්නේ නැහැ. on credit නේ. එතකොට on credit කියන්නේ liabilities. liabilities කියන එක අපේ වැඩි වෙනවා. එතකොට asset පැත්ත වැඩි වෙනවා. ඒ වගේම liabilities පැත්තත් වැඩි වෙනවා. balance වෙලා තියෙනවා. එතකොට loan received කියන්නේ අපි loan එකක් ගන්නවා. අපි loan එක ගන්නවා කියන්නේ අපිට cash නේ හම්බ වෙන්නේ. එතකොට asset cash කියන asset එකෙන් වැඩි වෙනවා. අපි හිතමුකෝ 1 million කියලා. 1 million වැඩි වෙනවා. ඒ වගේම අපිට loan කියන්නේ අපේ non current liability එක. liability එක වැඩි වෙනවා 1 million වලින්. එතකොට එතනත් අපිට equation එක balance වෙලා යනවා. එතකොට අනිත් එක තමයි අපේ loan repaid කියන එක. loan repaid එකේදී වෙන්නේ
ඇසට් එක අඩු වෙනවා. මොකද අපි කෑෂ් කියන එකෙන් තමයි අපි ගෙවන්නේ. එතකොට කෑෂ් කියන ඇසට් එක අඩු වෙනවා. ඒ වගේම ලයබිලිටි එකත් අඩු වෙනවා. ලෝන් කියන්නේ non current liability එකනේ. අපි ලෝන් එක ගෙවනවා කියන්නේ අපේ ලයබිලිටි එකත් අඩු වෙනවා කියන එක. හරි මම හිතනවා effect of the business transaction ඔයගොල්ලන්ට ක්ලියර් වුණා කියලා. ඊළඟට අපි යනවා එක්සැම්පල් එකක් බලන්න. Owner start a business with 100,000 cash. හරි. එතකොට මොනවද අපිට කෑෂ් වලින් එයා ඉන්වෙස්ට් කරලා තියෙන්නේ? එතකොට කෑෂ් කියන සෙට් එක ලක්ෂයකින් වැඩි වෙනවා. ඉක්විටි එක වැඩි වෙනවා ලක්ෂයකින්. නේ? ඉක්විටි එක වැඩි වෙනවා ලක්ෂයකින්. මොකද ඕන ඉන්වෙස්ට් කරනවා කියන එක අපේ කැපිටල් එකක්. ඉක්විටි එක වැඩි වෙනවා ලක්ෂයකින්. liability එක 0. liability එකක් ගැන කියලා නැහැනේ. එතකොට the accounting equation balance is 110,000 equal to the 110,000 and plus 0 liabilities. හරි ඊට පස්සේ දැන් අපි කතා කරන්න යන්නේ key points to remember. Every business transaction affects at least two accounts. ඔයා දැනගන්න ඕනේ every business transaction at least two accounts affect. අනිවාර්යෙන් account දෙකකට affect වෙනවා. එකකට විතරක් affect වෙන්නේ නැහැ. මම ඔයාලට double entry lesson එක කියලා දෙනකොටත් මම කිව්වා ඒක ඔයාලට බලන්න පුළුවන් මේ YouTube channel එකේ කලින් මම upload කරපු වීඩියෝ එක. එතකොට ඒකෙදිත් කිව්වනේ මම double entry එකක් තියෙනවා කියලා අනිවාර්යෙන් තැන් දෙකකට බලපානවා කියලා. දැන් මම මෙතෙන්දිත් කියනවා every business transaction affect at least two accounts කියලා. The accounting equation must always remain balanced. Must always remain balanced. අනිවාර්යෙන් balance වෙන්න ඕනේ accounting equation එකට අපි හරියට දැම්මනම්. Asset equal equity plus liabilities at all time. හරිද? ඒකම තමයි කියන්නේ. අනිවාර්යෙන් asset equal equity plus liabilities at all time. The accounting equation is the basis of the double entry accounting system. double entry accounting system එක බේස් කරගෙන තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම finally memory tip එක කියලා දෙනවා ඔයගලන්ට. asset equal equity plus liabilities මම මෙතන ලේසියෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්ෂන් කරලා තියෙනවා. මේ A කියලා අපි මෙන්ෂන් කරලා තියෙන්නේ asset, E කියලා මෙන්ෂන් කරලා තියෙන්නේ equity and L කියලා මෙන්ෂන් කරලා තියෙන්නේ liabilities. ඉතින් මේක මතක තියාගන්න කොහොමද අපි apply කරන්න කියලා මතක තියාගන්න කොහොමද අපි example එකක් use කරනකොට කොහොමද අපි මේවට දාන්නේ කොහොමද balance කරන්නේ ඒ ටිප් ටික හරියට මතක තියාගන්න. එතකොට ඔයාලට මේ accounting equation කියන lesson එකෙන් අනිවාර්යයෙන්ම O level වලට ගාණක් එනවා. ඒ වගේම තමයි අනිත් exams වලටත් එනවා. ඉතින් මම හිතනවා අද පාඩම ඔයගොල්ලෝ ගොඩක් useful වුණා කියලා. මම අද දවසට නතර කරනවා. ආයෙත් අලුත් පාඩමකින් අපි හමු වෙමු.